සුබ දවසක් යාළුවනේ. අපි අද කතා කරන්න යන්නේ පොළොවෙන් සොයාගත හැකි වටිනාම khනිජ 10ක් ගැන. මේ khනිජ තමයි ලෝකයේ ආර්ථිකයට, තාක්ෂණයට සහ අපේ නවීන ජීවන ක්‍රමයට පදනම සපයන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව බලමු මේ විශේෂ khනිජ මොනවාද කියලා. අංක 1 දියමන්ති. ලෝකයේ වඩාත්ම වටින khනිජයක් ලෙස දියමන්ති සැලකෙනවා. කාබන් පරමාණු වලින් සෑදුන මේ දියමන්ති පෘථුවිය යට අධික පීඩනයට සහ උෂ්ණත්වයට නිරාවරණය වී සෑදෙනවා. මේ දියමන්ති වල වටිනාකම තීරණය වන්නේ එහි ෆෝසී ලෙස හැඳින්වන සාධක අතරකින්. ඒවා තමයි කැරට් ප්‍රමාණය, වර්ණය, පැහැදිලි බව සහ කැපීම. අද වන විට උසස් තත්ත්වයේ දියමන්ති කැරට් එකක් සඳහා ශ්‍රී ලාංකීය රුපියල් මිලියන 2.5-12 අතර මිලක් පවතිනවා. ඒ වගේම වර්ණවත් දියමන්ති රෝස, නිල්, කොළ මීට වඩා වැඩි මිල ගණන් වලට විකුණුන අවස්ථාත් නැතුවාම නොවේ. ආභරණ සැකසීම හැරුණු විට දියමන්ති කාර්මික ක්‍රියාවලීන් සඳහාත් භාවිතා කරනවා. ලෝකයේ ප්‍රධාන දියමන්ති නිදි රුසියාව, බොස්නියාව, කොංගෝව, ඕස්ට්‍රේලියාව සහ කැනඩාවේ පිහිටා තිබෙනවා. අංක 2 ප්ලැටිනම්. අතිශය දුර්ලභ ලෝහයක් වන ප්ලැටිනම් රසායනික ප්‍රතික්‍රියා සඳහා ඉතා උසස් උත්ප්‍රේරකයක් ලෙස සලකනවා. වර්තමාන ප්ලැටිනම් ග්‍රෑම් එකක මිල ශ්‍රී ලංකානු රුපියල් 36,000-40,000 අතර පවතිනවා. ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් මිලියන 36-40 අතර අගයක් වැය වෙනවා. ප්ලැටිනම් ආභරණ, වාහන උපාංග, රසායනික කර්මාන්තය සහ පිළිකා ප්‍රතිකාරක ඖෂධ සඳහාත් භාවිතා කරනවා. ප්‍රධාන ප්ලැටිනම් නිෂ්පාදක රටවල් වන්නේ දකුණු අප්‍රිකාව, රුසියාව සහ සිම්බාබ්වේ වැනි රටවල්. අංක 3 රත්තරන්. ඉතා පැරණි කාලයේ සිටම මිනිසුන් අගය කළ khනිජයක් වන රන් එහි අපූරු දීප්තිය, පහසුවෙන් හැඩගැස්විය හැකි බව සහ නොනැසී පැවතීමේ හැකියාව නිසා ඉතා වටිනා ලෝහයක් ලෙස සැලකෙනවා. වර්තමානයේ රන් ග්‍රෑම් එකක මිල ශ්‍රී ලංකා රුපියල් 30,000-32,000 අතර වන අතර කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් මිලියන 30-32 අතර මුදලක් වැය වෙනවා. මේ රත්තරන් ආභරණ, මුදල්, ඉලෙක්ට්‍රෝනික උපකරණ සහ වෛද්‍ය යන්ත්‍ර නිපදවීම සඳහා යොදා ගන්නවා. ප්‍රධාන රන් නිදි චීනය, ඕස්ට්‍රේලියාව, රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ගානාව සහ දකුණු අප්‍රිකාව වැනි රටවල් වල පිහිටා තිබෙනවා. අංක 4 සිල්වර් නැත්නම් රිදී. රන් හා සැසඳීමේදී රිදී වඩා බහුලව පවතින නමුත් එහි ඇති විද්‍යුත් සන්නායකතාව, තාප සන්නායකතාව සහ ප්‍රතිරෝධී ගුණ නිසා ඉතා වටිනා khනිජයක් ලෙස සැලකෙනවා. වර්තමානයේ රිදී ග්‍රෑම් එක මිල රුපියල් මිලියන 400-450 අතර පවතින අතර කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් ලක්ෂ 4,450,000 අතර මුදලක් වැය වෙනවා. මේ රිදී ආභරණ, මුදල්, ඉලෙක්ට්‍රෝනික උපකරණ, සූර්ය පැනල, ඡායාරූප තාක්ෂණයට සහ වෛද්‍ය උපකරණ වලට භාවිතා කරනවා. ප්‍රධාන රිදී නිෂ්පාදකයන් අතරට මෙක්සිකෝව, පේරු, චීනය, රුසියාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළත් වෙනවා. අංක 5 යුරේනියම්. යුරේනියම් විකිරණශීලී khනිජයක් වන අතර න්‍යෂ්ටික බලශක්තිය නිපදවීම සඳහා වඩාත් වැදගත් සම්පතක් ලෙස සැලකෙනවා. වර්තමානයේ යුරේනියම් කිලෝග්‍රෑම් එකක මිල ශ්‍රී ලංකා රුපියල් මිලියන 2-3 අතර අගයක පවතිනවා. කෙසේ වෙතත් ජාත්‍යන්තර නීති රීති නිසා මෙය සාමාන්‍ය වෙළඳපොලේ ගනුදෙනු නොකරන khනිජයක්. යුරේනියම් ප්‍රධාන වශයෙන් න්‍යෂ්ටික බලශක්තිය, න්‍යෂ්ටික අවි සහ සමහරක් වෛද්‍ය ක්‍රියාවලීන් සඳහා භාවිතා කරනවා. ප්‍රධාන යුරේනියම් නිෂ්පාදකයන් වන්නේ කසකස්ථානය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නැමීබියාව සහ නයිජර් වැනි රටවල්. අංක 6 ලිතියම්. ලිතියම් වර්තමාන තාක්ෂණික යුගයේ ඉතා තීරණාත්මක khනිජයක් බවට පත්වී තිබෙනවා. මෙය ලෝකයේ සැහැල්ලුම ලෝහය වන අතර එහි අධික විද්‍යුත් රසායනික ගුණය නිසා විශේෂ වටිනාකමක් ගන්නවා.
වර්තමානයේ ලිතියම් කිලෝග්‍රෑමයක මිල ශ්‍රී ලංකා රුපියල් 1,75,000ත් 2,50,000ත් අතර අගයක පවතිනවා. විදුලි වාහනවල ඉල්ලුම වැඩිවීමත් සමග මෙහි මිල ඉහළ යමින් පවතිනවා. ලිතියම් ප්‍රධාන වශයෙන් බැටරි, ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට්, ලැප්ටොප් සහ විදුලි වාහන සඳහා යොදා ගන්නවා. එසේම මනෝවෛද්‍ය ඖෂධ නිපදවීම සඳහාත් මේ ලෝහය භාවිතා කරනවා. ප්‍රධාන ලිතියම් නිදි ඕස්ට්‍රේලියාව, චිලි, චීනය, ආජන්ටිනාව සහ බොලිවියාව යන රටවල් වල පිහිටා තිබෙනවා. අංක 7 රේඩියම්. ලෝකයේ ඉතා දුර්ලභ කණජවලින් එකක් වන රේඩියම් ප්ලැටිනම් කාණ්ඩයේ ලෝහයක්. වර්තමානයේ රේඩියම් ග්‍රෑම් එකක මිල ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 4ත් ලක්ෂ 5ත් අතර පවතිනවා. කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් මිලියන 400ත් 500ත් අතර මුදලක් වැය වෙනවා. මෙය ලෝකයේ ඉතා ඉහළ මිලක් ඇති කණජවලින් එකක්. රේඩියම් ප්‍රධාන වශයෙන් වාහනවල විමෝචන පාලනය සඳහා සහ ඉහළ පරිමාණයේ කාර්මික උත්ප්‍රේරකයක් ලෙස භාවිතා කරනවා. ප්‍රධාන රේඩියම් නිදි දකුණු අප්‍රිකාව, රුසියාව සහ කැනඩාවේ පිහිටා තිබෙනවා. අංක 8 පැලේඩියම්. පැලේඩියම් යනු ප්ලැටිනම් කාණ්ඩයේ තවත් වටිනා ලෝහයක්. වර්තමානයේ පැලේඩියම් ග්‍රෑම් එකක මිල ශ්‍රී ලංකා රුපියල් 60,000ත් 70,000ත් අතර පවතිනවා. කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් මිලියන 60ත් 70ත් අතර මුදලක් වැය වෙනවා. පැලේඩියම් ප්‍රධාන වශයෙන් වාහන කර්මාන්තය, ඉලෙක්ට්‍රොනික උපකරණ, දන්ත චිකිත්සාව සහ ආභරණ කර්මාන්තයේ භාවිතා කරනවා. ප්‍රධාන පැලේඩියම් නිදි රුසියාව, දකුණු අප්‍රිකාව, කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටා තිබෙනවා. අංක 9 ඉන්දියම්. ඉන්දියම් යනු දුර්ලභ ලෝහයකි. මෙය ඉලෙක්ට්‍රොනික තාක්ෂණයට ඉතා වැදගත් වෙනවා. වර්තමානයේ ඉන්දියම් කිලෝග්‍රෑම් එකක මිල ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 6ත් 8ත් අතර අගයක පවතිනවා. ඉන්දියම් ප්‍රධාන වශයෙන් ටච් ස්ක්‍රීන්, LCD තිර, LED තාක්ෂණය සහ සූර්ය පැනල වලට භාවිතා කරනවා. ප්‍රධාන ඉන්දියම් නිෂ්පාදකයින් ලෙස චීනය, දකුණු කොරියාව, ජපානය සහ කැනඩාව හඳුන්වන්නට පුළුවන්. අංක 10 ටන්ටලම්. ටන්ටලම් යනු දුර්ලභ තද ඔරොත්තු දෙන ලෝහයක්. මෙය විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා වැදගත් වෙනවා. වර්තමානයේ ටන්ටලම් කිලෝග්‍රෑමයක මිල ශ්‍රී ලංකා රුපියල් මිලියන 2ත් 3ත් අතර අගයක පවතිනවා. ටන්ටලම් විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ස්මාර්ට් ඩිවයිස් වල භාවිතා වන සුද්‍ර කැපැසිටර්ස් වලට වගේම ශල්‍ය උපකරණ, තාප ප්‍රතිරෝධකයට ඔරොත්තු දෙන ලෝහ මිශ්‍රණයක් ලෙසද භාවිතා කරනවා. ප්‍රධාන ටන්ටලම් නිදි රුවන්ඩාව, කොංගෝව, බ්‍රසීලය, ඉතියෝපියාව සහ ඕස්ට්‍රේලියාවේ පිහිටා තිබෙනවා. මේ වටිනා ඛනිජ 10ම ලෝකයේ ආර්ථිකයට, අපේ නවීන ජීවන රටාවට සහ තාක්ෂණික දියුණුවට ඉතා වැදගත් සම්පතක් වෙනවා. ඉහතින් දැක් වූ මිල ගණන් 2025 මාර්තු මාසයේ පවතින මිල අනුව දක්වා ඇති අතර මේවායේ සීමිත සැපයුම සහ වැඩිවන ඉල්ලුම නිසා මේ ඛනිජවල වටිනාකම දිගින් දිගටම ඉහළ යනවා. ඕගොල්ලොත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මෙවැනි වීඩියෝ දිගටම නරඹන්න ඕන නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඕගොල්ලෝ මේ වීඩියෝ ගැන මොකක්ද හිතන්නේ? ඕගොල්ලන්ගේ අදහස පාලින් කමෙන්ට් කරන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. නැවතත් මෙවැනිම වීඩියෝ එකක් ගේන තෙක් ඔබට ජයෙන් ජයම වේවා.